කන්‍යා ලග්නය. ඉතින් බුදට අයත් කන්‍යා රැසෙන් උපන් ඔබට මේ සෙනසුරු මාරුව ඔබගේ ලග්නෙන් 7 වෙනිට විවාහ ස්ථානයට තමයි සෙනසුරු ග්‍රහය වසර 30කට පසුව පැමිණෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් පොදුවේ ගත්තොත් මොකද්ද කියන කරුණ ගත්තොත් යුග දිව්‍ය, ඒ කියන්නේ විවාහ දිව්‍ය ඇතුළු පොදු කටයුතු සියලු දේට ඔබට බාධක දෙන කාල පරිච්ඡේදයක් විදිහට තමයි ප්‍රථමයෙන් සඳහන් කරන්න ඕනේ. ගෘහ ජීවිතයේ සම්බන්ධව කතා කිරීමේදී මේ වෙනකොට ඔබ අඟහරුගේ මහදසාවක් හෝ අඟහරුගේ අතුරුදසාවක් ගෙවමින් ඉන්නවා නම් ඔබට මේ කාල පරිච්ඡේදය උදා වෙන කාලය ඊටාත්ම යහපත්. මාරක විපත් කරදර ගෙන දෙන්නට පුළුවන්. අතුරුාන්ත්‍රා පීඩා, සෞඛ්‍ය දුර්වලතා, විශේෂයෙන් විවාහ දිව්‍යයේ අඩපණ වෙන කරුණු පවා ගෙන දෙන්නට හේතු වෙන කාලයක් විදියට මේ කාලය ආරම්භ වෙනවා. ඒ හින්දා කන්‍යා රැසින් උපන් අඟහරුගේ මහදසා අතුරුදසා ගෙවන ඔබ ඊ타මත්ම සැලකිලිමත් වෙන්න මේ පරිච්ඡේදය. ඒ වගේම තමයි විවාහය සම්බන්ධව කතා කිරීමේදී විවාහපත් වෙන ඔබ ගැටලු වලට මුහුණ දෙන කාල පරිච්ඡේදයක් ලෙසට සලකන්නට පුළුවන්. විවාහ දිවියේදී ඔබ ඊ타මත්ම සැලකිලිමත් වෙන්න. මේ පරිච්ඡේදය තුළදී ඔබ විවාහයකට මුහුණ දෙනවා නම් දුරදිග හිතලා බලලා විවාහය සම්බන්ධව කරුණු අවම වෙන විදිහට කටයුතු කරලා විවාහපත් වෙන්න කියන කරුණත් ඔබට මතක් කර සිටිනවා. ඒ වගේම තමයි රැකී ආරක්ෂාව ඔබගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධව කතා කිරීමේදී හවුල් ව්‍යාපාර හා ඒ හා සම්බන්ධ කටයුතු වල බාධක මතුවන්න පුළුවන්. ඉවසීම, දුරදිග බැලීම ව්‍යාපාර කටයුතු වලටත් අත්‍යවශ්‍යම කරුණක්, විශේෂයෙන් හවුල් ව්‍යාපාර කටයුතු වල. ඒ වගේ තමයි රැකියාව හෝ වේවා, සාමාන්‍ය කටයුතු වේවා දුරදිග බැලලා කටයුතු කරන්න කියන කරුණ ඔබට මතක් කර සිටිනවා. අනවශ්‍ය ගැටුම් වලට මතවේද වලට යන්න එපා කියන කරුණත් ඔබට මතක් කර සිටිනවා. අධ්‍යාපනයේ සම්බන්ධ කතා කිරීමේදී උසස් අධ්‍යාපන කටයුතු වල ප්‍රතිඵල නෙලාගත හැකි කාලයක්, සියුම් කටයුතු ජය ගන්න පුළුවන් කාලයක්, විද්‍යා විෂයන් හෝ ඒහා සම්බන්ධ දේවල් වල ඔබට ජයග්‍රහණත් කර ගන්න පුළුවන් කාලයක් විදිහටත් හොඳ පැත්තෙන් ගත්තාම සතහන් වෙනවා. සියුම් ඥානයෙන් වැඩ ගන්නට පුළුවන්. සෞඛ්‍ය පැත්ත කතා කිරීමේදී උෂ්ණ රෝග, ස්නායුගත රෝග පීඩා, උදරාබාධ, අර්ශස් රෝග වගේ දේවල් ඔබට මේ කියන පරිච්ඡේදය තුළදී මතුවෙන්නට නිබඳ හැකියාවක් තියෙනවා. මෙවැනි රෝග ඔබ මේ වෙනකොට ගෙවනවා නම් ඒගොල්ලන්ට මේ කියන්නේ ඔබට මේ රෝග ගෙවන ඔබට ඒවා තව දෙගුණ වෙන්නටත් හේතු වන්නට පුළුවන්. ඉතින් ඔබටත් මේ අපල වලින් මිදෙන්නට තදබල අපල පවතිනවා දින 7ක දින 20ක බෝධි පූජා පවත්වන්න විෂ්ණු කතුරුගම දෙවියන්ට සෙත් කවියක් සජ්ජායනා කරන්න කියනවා. ඔබට හැකි ඕනෑම කුසල කටයුත්තක නිරත වන්න. පළමුවෙනින්ම කරන්න ඕනවත් පිළිවෙත් සහ පිළියම තමයි ආරක්ෂාකාරී වීම. ඔබ සියලු කටයුතු වලදී ඒක සෞඛ්‍ය වෙන්න පුළුවන්, ඕනෑම කටයුත්තක් වෙන්න පුළුවන්.